තවත් ඒ වගේ හදවතට දැනෙන ගීතයක්. හැබැයි මේ ගීතය එදා ගායනා කරේ ලානිල් විශාරද මාලිනී බුදත්සිංහ මහත්මිය. විශාරද මාලිනී බුදත්සිංහ මහත්මිය ගායනා කරපු රජ මැදුරක ඉපදී සිටියානම් කියන ගීතය තමයි ලානිල් ධර්මදාස මීළඟට තෝරගත්තේ. මේ ගීතයත් අර කලින් ගීතය වගේම අපේ අපගේ හදවත් වලට දැනෙන ගීතයක්. ඒ ගීතය අපේ හදවත් වලට දැනෙන්නේ ඒ ගීතවල තියෙන සංගීත මුසුව, ගීත ගායනය, ඒ වගේම පද රචනාව තුලින්. ඒ නිසාම ඒ ගැන ඒ ප්‍රවීණයන් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ ගීතේ ගීපද ලූෂන් බුලත්සිංහල මහත්මයා. මේ ගීතේ සංගීත දායකත්වය ලබා දුන්නේ එච්.එම්. ජයවර්ධන මහත්මයා. මේ ගීතය එදා ගායනා කරේ මාලිනී බුලත්සිංහල මහත්මිය. අද chat and sing with මේ මැදිරිය විචිත්‍රවත් ක්‍රමින් ගීත ගායනා කරන්නේ ලානිල් ධර්මදාස. ඉපදී සිටියානම් නුඹත් රජකී පුතුනේ කිරිකඩ බාගෙන පොල්ලතු ඉගිලේ අද නුඹේ සිරියහනේ ඊනෙන් විනා නොවී මා අඳවාපන් රේයාමි පුංචි පැටික් කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලි දුව යන ඊලෙන විසිතුරු සෙල්ලම් යානා පෙරි අහක බලාගෙන මග දිග යන විට නෑමට වාවන්නේ දනී පුත තැඳ රස වුණු සහලේ දිව ගුජුණක් සේ දිව ගායල්ෙන් අකුරට දිව යන්නේ ඇඳලා කල් කිය රෙදි වැදලී නෑමට ඉපදී සිටියානම් නුඹත් රජකී පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලතු ඉගිලේ අද නුඹේ සිරියහනේ